Hi guys, කොහොමද ඔයාලට? මම හිතනවා හැමෝම පාටිසෙවිං සතුටින් ඉන්නවද කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එක මෙන්න මේ ෆේස් පැක් එක ගැන. අපි එහෙනම් යමු මේ ෆේස් පැක් එක මොන වගේද කියලා බලන්න. මේ තියෙන්නේ බංජාරාස් බ්‍රෑන්ඩ් එකේ එන මුල්තානි මිටි ෆේස් පැක් එක. මේ ෆේස් පැක් එක ගොඩාක් හොඳ ෆේස් පැක් එකක්. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? මේකෙන් ගොඩාක් ලොකු ප්‍රයෝජන අපේ මූණට තියෙනවා. මුල්තානි මිටි කියලා කියන්නේ දුර්ලභ ඉතාමත් හොඳ මැටි වර්ගයක්. මම පාවිච්චි කරන්නේ මේ ෆේස් පැක් එක. මේකේ තව වර්ග දෙකක් තියෙනවා. මගේ ෆේස් එකට සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. ඉතින් මේ ෆේස් පැක් එක ගැන අපි කතා කරනකොට මේක ඇත්තටම මූණට ගොඩාක් හොඳයි. මේක පාවිච්චි කරලා තියෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාලා මට මෙන්න මේ විදිහේ රිසල්ට් එකක් තමයි තියෙන්නේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි කතා කරමුකෝ මේ මුල්තානි මිටි ෆේස් පැක් එකේ තියෙන ප්‍රතිඵල ගැන. ඇත්තම කිව්වොත් මේ ෆේස් පැක් එකෙන් අපිට ගොඩාක් ලොකු ප්‍රතිඵල තියෙනවා. මොකද මම එහෙම කියන්නේ මගේ මූණෙත් චූටි බිබිලි වර්ග තිබුණා. ඒ වගේම මූණ තනින් තන එක පාටින් තමයි තිබුණේ. ඒ කියන්නේ කටවට එක පාටක්, මූණ අනිත් කොටස් එක පාටක් ඒ විදිහට. හැබැයි මට මේ තත්වයන් ගොඩාක් අඩු කරගන්න පුළුවන් උනේ මේ ෆේස් පැක් එකේ උදව්වෙන්. ඉතින් මේ ෆේස් පැක් එක ගත්තාම මේකෙන් වෙන ප්‍රධානම දේ තමයි අපේ මූණේ ඇතුලේ තියෙන, කියන්නේ අපේ හම ඇතුලේ තියෙන කුණු දූවිලි, ඒතර මැරුණු හම, ඒ දේවල් මේකෙන් ඉවත් කරන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාගේ මූණේ පිම්පල්ස් තියෙනවා නම් ඒ වගේම චූටි බිබිලි, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය දූවිලි වලට වගේ එන්නේ අපේ මූණේ චූටි බිබිලි. සාමාන්‍යයෙන් මගේ මූණේ නම් ඒ වගේ බිබිලි එනවා. ඒ දේවල් නැති කරගන්නත් මේ ෆේස් පැක් එක ගොඩාක් ලොකු උදව්වක් වෙනවා. අනිත් දේ තමයි මූණ අවුවට පිච්චිලා නම් තියෙන්නේ, ඒ දේවලුත් ටික අඩු කරන්න මේ ෆේස් පැක් එකට පුළුවන්. ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයා හැම වෙලේම අහුවේ, එහෙමත් නැත්නම් ක්‍රීඩාවල යෙදෙනවා නම්, ඒ වගේ කෙනෙක්ට මේ ෆේස් පැක් එක ගොඩාක්ම සුදුසුයි. මොකද අපේ තියෙන අවුවට පිච්චුණු හැම යලි යථා තත්ත්වයට පත් කරගන්න මේ ෆේස් පැක් එකෙන් අපිට පුළුවන්. ඔයාගේ ස්කින් ටයිප් එක මොන ස්කින් ටයිප් එක වුණත් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද දන්නවද මම එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් මේ ෆේස් පැක් එකේ වෙන්නේ මූණේ තියෙන කුණු දෝවිලි ඉවත් කරන එක. මේකින් වෙන ප්‍රධානම දේ තමයි ඒක. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එක ඔයිලි ස්කින් එකක් නම් ඔයාගේ මූණේ තියෙන අනවශ්‍ය තෙල් ප්‍රමාණය ඉවත් කරගන්න වගේම මේක ඔයාගේ මූණේ තියෙන කුණු දෝවිලි ඉවත් කරගන්නත් ගොඩාක් උපකාරී වෙනවා. අනිත් කාරණාව තමයි මේකේ ගාණ ටිකක් අඩු එක. සාමාන්‍යයෙන් අපි ෆේස් පැක් එකක් හෝ වේවා, ක්‍රීම් එකක් හෝ වේවා, අපි මොකක් ගන්න ගියත් අපි බලන්නේ ඒකේ තියෙන ගාණ. ඉතින් ගාණ අඩු වුණාමත් දෙයක් තෝරගන්න අකමැති වෙනවනේ, ප්‍රතිඵල නැති වෙයි කියලා. ගාණ අඩු වුණත් මේ මුල්තානි මිටි ෆේස් පැක් එකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අපේ මූණ ලස්සන කරගන්න. කතාවෙන් කතාව මම ෆේස් පැක් එක හදාගත්තා. මම මේකට දාගත්තේ රෝස වතුර. ඒ වගේම මුල්තානි මිටි. හරි, මෙන්න මේ විදිහට තමයි ෆේස් පැක් එක තියෙන්නේ. අපි එහෙනම් දැන් මේක මූණට ගාගමු. මොන දේ පාවිච්චි කරන්නත් කලින් මූණ හොඳට ෆේස් වොෂ් එකකින් හොදන්න ඕනේ. එහෙම නැත්නම් ක්ලෙන්ස් කරගන්න ඕනේ. ඒ වගේම අපේ කොණ්ඩේ හොඳට උඩට කරලා බැඳ ගන්න ඕනේ. නැත්නම් කොණ්ඩෙත් ගෑවෙනවා, හැමතැනම ගෑවෙන නිසා. සාමාන්‍යයෙන් මන්නම් ළමයි පැක් එකක් දානකොට අනිවාර්යෙන් කොණ්ඩේ උඩට කරලා බැඳ ගන්නවම තමයි. දැන් මේ පැක් එක අපි මූණේ ගාගමු. මම සාමාන්‍යයෙන් මේ පැක් එක හදනකොට ටිකක් තික් පේස්ට් එකක් තමයි හදාගන්නේ. මොකද එතකොට තමයි අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. මේ මුල්තානි මිටි ෆේස් පැක් එක ඔයාලා ගන්නකොට බොක්ස් එක පිටින්ම ගන්නව නම් ඒක ගොඩාක් හොඳයි. මොකද එතකොට ඒකේ හැම දෙයක් වෙනම දාලා තියෙන නිසා ඔයාලට ඒක පාවිච්චි කරන්න ඕනේ කොච්චර වෙලාවක්ද, ඒ හැම දෙයක්ම ඒකෙන් දැනගන්න පුළුවන් වෙන නිසා. අනිත් දේ තමයි මේ ෆේස් පැක් එක වතුරත් එක්ක මිශ්‍ර කරලා තමයි ගන්න කියලා කියන්නේ. නමුත් මම මේක රෝස් වෝටර්ත් එක්ක තමයි පාවිච්චි කරන්නේ. ප්‍රශ්නයක් නෑ, ඔයා ළඟ රෝස් වෝටර් නැත්නම් ඔයා වතුරත් එක්ක මිශ්‍ර කරලා හරි මේක පාවිච්චි කරන්න.
අපි එහෙනම් මේක දැන් ගාගනිමුකෝ. මේ ෆේස් පැක් එක මූණේ ගාලා ඉවරනාට පස්සේ කතා කරන්න එපා. මොකද මේක විනාඩි 15කින් තමයි අපි හොදන්න ඕනේ. මේක මූණට ඇබ්සෝබ් වෙනකොට මේක ගල් වෙනවා. එතකොට අපි කතා කරන්න ගියොත් එහෙම අපේ මූණ ඇදෙන්න පුළුවන්. අපේ මූණේ හැම ඇදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ගාලා ඉවරනාට පස්සේ කතා කරන්න නැතුව විනාඩි 15ක් ඉඳලා මේක සෝදලා යවන්න ඕනේ. මේක ගා ගන්නකොට ඔයාලා අනිවාර්යෙන් බෙල්ලෙත් ගා ගන්න. මුණට ගාන ඕනම දෙයක් අපි බෙල්ලෙත් ගා ගන්නම ඕනේ. ඇත්තම කිව්වොත් මම සෑහෙන කාලෙකින් නම් තමයි මේ ෆේස් පැක් එක පාවිච්චි කරන්නේ. මම කිසිම දෙයක් පාවිච්චි කරලා බලන්නේ නැතුව එකපාරටම අරගෙන ඇවිල්ලා එහෙම කවදාවත් ඔයාලට වීඩියෝ එකක් කරන්නේ නැහැ. මට රිසල්ට්ස් තිබුණොත් විතරයි මම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නේ. අනිත් ඒ තමයි ඔයාලත් මේක පාවිච්චි කරලා ඔයාලට හොඳ රිසල්ට් තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. හරිද? එහෙනම් අපි දැන් මේක ගාගෙන ඉවරයිනේ. අපි විනාඩි 15කට පස්සේ මූණ හොදගෙන ඇවිල්ලාම මේක ගැන ආයෙ කතා කරමු. ඇත්තටම මූණ හේදුවම ලොකු වෙනසක් මට මේකෙන් පේනවා ළමයි. එහෙනම් තවත් ලස්සන vlog එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. bye bye.